අගුරුවතොට මව්පිය සෙවන සෙනහසේ කැදැල්ල සුරකුම් මධ්‍යස්ථානයේ පසුගේදා ඇති වූ ගින්න බොහෝ දෙනාගේ ඇස් කඳුරින් තෙත් කළ සිදුවීමක්. ගින්න ඇතිවන අවස්ථාවේදී මධ්‍යස්ථානය තුළ 70කට ආසන්න පිරිසක් සිටි අතර ඉන් 51 දෙනෙකු නිර්වද්‍රිතව බේරාගත්තා. නමුත් අවාසනාවන්ත ලෙස 13 දෙනෙකු මියගිය අතර තවත් කිහිප දෙනෙක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ගම්වැසියන් හා ග්‍රීනියුමේ ඒකකය විසින් 51 දෙනෙකු බේරාගත්තත් ඔවුන්ව බේරා ගැනීමට මහත් රුකුලක් වූ විශේෂ චරිතයක් මේ නිවාසයේ සිටියා. ඇය නමින් දයාශීලී. ඇගේ මානසික ගැටලුවක් හේතුවෙන් මෙම මධ්‍යස්ථානයේ රැඳී සිටියත් ඇය ඉතාම උගත් සහ බුද්ධිමත් කාන්තාවක්. ඇයට මේ මානසික ගැටලුව ඇති වෙලා තියෙන්නේ ඇගේ අධික උගත් බව නිසාමයි. මීට පෙර මධ්‍යස්ථානයේ සිටි බීඩි ආච්චි නම් කාන්තාව පැන යාමට උත්සාහ කිරීම නිසා ඔවුන්ව රඳවා සිටි කාමරය ලොක් කරලා තමයි තිබිලා තියෙන්නේ. නමුත් ගිනිගන්නවා දැකපු දයාශීලී තත්ත්වය තේරුම්ගෙන හයියෙන් කෑ ගහලා තියෙනවා. ඇගේ කෑගැසීම් හඬ ඇසීමෙන් ගම්වැසියන් පැමිණ විශාල පිරිසකගේ ජීවිත බේරා ගන්න සමත් වුණා. ඇය නොමැති වුණා නම් මියගිය පිරිස තවත් වැඩි වෙන්න තිබුණා. ගිනිගැනීමෙන් පසුවත් කට්ටිය අහන ප්‍රශ්නවලට ඇය ඊටම නිවැරදිව පැහැදිලිව පිළිතුරු ලබා දෙනවා. ඉතින් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර ප්‍රතිකාර ලබන සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝස් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.